Hi guys, welcome to our YouTube channel. ඉතින් කොහොමද හුඟ දවසකින් මං අප්‍රේල් මාසේ ඒ කියන්නේ අපි සිංහල අලුත් අවුරුද්දට යාල ගියපු ගමනේ වීඩියෝස් ටිකක් ඔයාලත් එක්ක vlog එකකින් share කරගන්න ඕනි කියලා හිතුවා. මේ අපි ගියේ 19 20 21 වෙනිදා අපි ආවේ. අපි යාල දවස් කියන්නේ 3 days 2 nights වලට තමයි අපි booking එක දැම්මේ. අපි දැන් මත්තලින් exit වෙලා චුට්ටක් අපි මෙතන ඉඳලා ඊට පස්සේ අපි ආපහු ගියා අපේ උදේ කෑම ටික කන්න. අපි කන්න තියෙන්නේ අද පරිප්පුයි සීනි සම්බෝලයි. අපි එනකොට පාන් අරගෙන ආවේ. ඉතින් ලස්සන තැනක් අපිට හම්බ වුණා. මං හිතන්නේ ගොඩාක් කතරගම යන කට්ටිය මෙන්න මේ තැන ගැන දන්නවා. මෙතන හරිම ලස්සන view එකක් තියෙන හරිම නිස්කලංක තැනක්. අපි උදේට කාලා අපි ඊට පස්සේ කිරිවෙහෙරට යන්න පිටත් වුණා. අපි කෙලින්ම දිගටම යාල ගියේ නැහැ. අපි කිරිවෙහෙරයි කතරගම මහා දේවාලයටයි ගිහිලා තමයි අපි යාල කැලේට ගියේ. ඉතින් මේ තියෙන්නේ කිරිවෙහෙර. ගොඩාක් සෙනග හිටියෙත් නැහැ. සාමාන්‍යයෙන් ටිකක් හිටියා. ඊට පස්සේ අපි කිරිවෙහෙර වැඳලා අපි දැන් මහා දේවාලයට පූජාව තියන්න ගියා. ඇත්තටම මහා දේවාලේ ගොඩාක් සෙනග හිටියා. ගොඩාක් queue එක තිබුණා. අපිට ටයිම් එකට යාලට යන්න ඕන හින්දා අපිට මහා දේවාලයට අපි ලොකු දේවාලයට නෙවෙයි පූජාව තිබ්බේ. මේ ඔයගලන්ට පේනවාද ඈත තියෙන්නේ දේවාලයට යන්න තියෙන පූජාවල් දෙන්න තියෙන පොලිම. ඉතින් ගොඩක් කට්ටිය හිටපු හින්දා මෙතනට නම් යන්න අපිට බැරි වෙලා අපි පොඩි දේවාලයට තමයි පූජාවල් තිබුණේ. ඇත්තටම කිරිවිහෙර ගාව නම් එච්චර සෙනගක් හිටියේ නෑ. නමුත් මහා දේවාලේ ගාව ගොඩාක් තිබුණා පොලිම. අපිට යන්න බැරි තරමටම පොලිම තිබ්බා. ඊට පස්සේ අපි මෙන්න මේ යාල කැලේ ඇතුල් වෙන තැනට පළටු පාන එන්ට්‍රන්ස් එක ළඟට අපි ආවා. ඊට පස්සේ ටිකට් කඩාගෙන බුකින් ටික ඔක්කොම කන්ෆර්ම් කරගෙන අපිට දීපු ගයිඩ් එක අපි දැන් මේ කැලේ ඇතුළට යන්නේ. එහෙනම් ගිහලා බලමු අපි දවස් 3ක් මොනවාද කැලේ ඇතුළේ කළේ කියලා. සම්පූර්ණ වීඩියෝ එක බලන්න. ඉතින් අපේ ඇතුළලා චුට්ට දුරක් යනකොටම මෙතන තුම්පත් රෑනක් හිටියා. ඇත්තට මේ තුන් දෙනා චුට්ටක් අනිත් දෙන්න හිටියේ මෙයා හිතරයි පාර අයින හිටියා. අනිත් දෙන්න හිටියේ කැලේට පොඩ්ඩක් මුවා වෙලා නිසා තුම්පත් රෑන එකටම බලා ගන්න බැරි වුණා. ඒ වුණාට එතන හිටියේ තුම්පත් රෑනක් කියලා අපේ ගයිඩ් එක්කෙනා කිව්වා. ඊට පස්සේ මොනරෙක් හිටියා, ලොකු කුළුහරකෙක් හිටියා. ඉතින් මේක තමයි අපි ඉන්න පරණ තොටුපොළ බංගලෝ එක. යමුද මගෙත් එක්ක බංගලෝ ටුවර් එකක්. මේ තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එක, ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එක. මෙතන තියෙනවා මෙතන සිටින් ඒරියා එකක් තියෙනවා, ඩයිනින් ඒරියා එකක් තියෙනවා. ඉතින් මෙතන කිචන් එක, ගයිඩ්ලගේ රූම්ස් ඔක්කොම තියෙන්නේ මේ ෆ්ලෝර් එකේ. ඊළඟට මේ තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එක. ඇත්තටම මේකට 20කට accommodations තියෙන බංගලෝ එකක්. මේ තියෙන එක රූම් එකක්. මෙතන දෙන්නෙකුට ඉන්න පුළුවන්. ඇත්තටම washrooms එහෙම හරිම clean පිරිසිදුයි. ඇත්තටම හරිම පිරිසිදුවට තිබ්බා. මේ තියෙන්නේ first floor එකේ තියෙනවා මේ balcony area එකක්. මේ තියෙන්නේ එතන අපි ගොඩක් වෙලාවට මෙතන රැඳුනේ නැහැ. අපි හිටියේ second floor එකේ උඩ ඒ කියන්නේ උඩ open area එකක් තිබුණා. එතන හරිම ලස්සනයි view එක. අපි එතන තමයි හිටියේ. ඉතින් මේ තියෙන්නේ first floor එකට තියෙන ෆ්ලෝ එකට තියෙන බැල්කනි එක. ඉතින් අපි මෙතන ඉඳගෙන සත්තු බලන්න පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට හිටියේ සෙකන්ඩ් ෆ්ලෝ එකේ ඕපන්ලි තියෙන බැල්කනි එකේ තමයි ගොඩක් වෙලාවට අපි හිටියේ. මෙතන නම් ඇත්තටම රැඳුනේ නැහැ. මෙතනට අපි ඉතින් ගිහිල්ලා අපේ රෙදි එහෙම දාලා තිබුණා වේලෙන්න. ඉතින් මේ ඉන්නේ අපේ කට්ටිය. ඉතින් ඒගොල්ලන් ඇවිල්ලා රෙදි ඒ කියන්නේ අපි සෙටල් වෙනවා තාම මේ බඩු බෑග් ඒවා මේවා දාලා තාම ඉතින් කට්ටිය සෙටල් වෙනවා. ඉතින් මේ ඉන්නේ හස්බන්ඩ්ලාගේ ආච්චි, මාමයි, එයාගේ වයිෆුයි. ඉතින් අපි මේ ෆැමිලි එක තමයි ඉතින් අපි මේ අපේ ටුවර් එක ආවේ. අපිට අපි මේ හිටියේ පරණ ඒ කියන්නේ
පරණ තොටුපොළ බංගලෝ එක ළඟ ගොඩාක් කොටි ඉන්නවා. ඉතින් අපි කොටිත් දැක්කා. අපි ගිහිල්ලා තමයි ලන්ච් එක ඒගොල්ලන්ට කියලා හදවගත්තේ. ඉතින් කට්ටිය ඉතින් දැන් මේ ලන්ච් එක ගන්න ගමන් ඉන්නේ. පත් එකයි පරිප්පු එකයි අපි හෙට ගිහිල්ලා හදාගත්තා. ඊට පස්සේ මේ පරණ තොටුපොළ බංගලෝ එකේ පල්ලෙහාට එනකොට මෙතනින් මැණික්ගඟ යනවා. වතුර ටිකක් තිබුණා. ඒ වුණාට මේ මෙතනින් නාන්න පුළුවන් කියලා කිව්වා ඒගොල්ලන්. ඒ වුණාට අපි එදා නාන්න ගියේ නැහැ. මොකද මෙතන මාළු ගොඩක් හිටියා. අනිත් එක හවස් වැඩි නිසා අපි මෙතනින් නෑවේ නැහැ. මොකද ඒ වෙලාවට ටිකක් සත්තු එම එන්න පුළුවන්නේ. වතුර බොන්න එන වෙලාවනේ. ඒක නිසා අපි මේ එදා නෑවේ නැහැ. ඊට පස්සේ අපි කෙලින්ම බංගලෝ එකට ගියා. මොකද අපේ බාබකියු නයිට් එකේ පටන් ගන්න ටයිම් එක චුට්ටක් ගිහිල්ලා තිබුණේ. ඒක නිසා අපි කෙලින්ම උඩට ගිහිල්ලා සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මම කිව්වේ බල්කනි එකක් තියෙනවා කියලා. ඒක ඕපන්ලි තියෙන එකක්. ඉතින් එතනට ගිහිල්ලා අපි අපේ බාබකියු නයිට් එක ස්ටාර්ට් කළා. ඉතින් මේ තියෙන ඒගොල්ලන් අපිට හදලා දුන්නා. වැව් මාළු බැදලා, චිප්ස් හදලා මේගොල්ලන්ට අපි බඩු ගිහින් දුන්නාම අපිට ඕන එකක් කියලා හදාගන්න පුළුවන්. ඇත්තටම හරිම රසට කැම ටිකක් හදලා දුන්නා. ඉතින් පරණ තොටුපොළ බංගලෝ එකේ හිටපු අයට තෑන්ක්ස් කරනවා. ගොඩාක් රසට කැම හදලා දුන්නා එදා අපිට. මේ තියෙන දෙවෙනි දවසේ උදේ ඉන්දියාප්ප හදලා, ආල්මස්සෝ හොදි හදලා පොල් සම්බෝල. ඊට පස්සේ මේ තියෙන අපි දවල් කාපු එක කහපතුයි, අල කඩි එකකුයි, චිකන් ඩෙවල් එකකුයි අපඩම් බෙදලා. ඉතින් මම වටලප්පන් එකක් ගෙදරින් හදාගෙන අරන් ගියා. එහෙ ෆ්‍රිජ් එකක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ඕන දෙයක් හදාගෙන අරන් ගිහලා ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන්. මේ වටලප්පන් එක මම ගෙදර ඉඳගෙන හදාගෙන ගියේ. ඉතින් යනකොට මොකුත් වෙලා තිබුණෙත් නැහැ. ඉතින් මේ තියෙන්නේ අපේ කට්ටිය, අපේ ක්‍රෝ එක. මේ කට්ටිය එක තමයි අපි ගියේ. ඉතින් ඔක්කොම කරලා අපි හවස් වරුවේ අපේ වෑන් එකේම පොඩි සෆාරි එකක් යන්න කියලා අපි ඩිසයිඩ් කළා. ඒ කියන්නේ පාරේ ළඟ ටික විතරක් ගිහින් එන්න ගියාම තමයි අපිට මෙන්න මේ අම්මයි පැටියයි හම්බුනේ කුණුහරක්. හොඳට වාහනේ දිහා බලාගෙන ඉන්නවා. යා බැලුවා පැටියට කරදරයක් වෙනවද කියලා. ඊට පස්සේ මෙන්න මේ තාරකා ඉබ්බව අපිට හම්බ වුණා. හිමින් යාගේ ගමන යන ගමන් හිටියේ. ඊට පස්සේ දෙවනි දවසේ රෑ පාටි එක අපි ස්ටාර්ට් කරා. ඉතින් අපි පහුවදා උදේ මෝර්නින් සෆාරි එක ගියා. ඒ යනකොට තමයි මේ මෝරංචු අපිට හම්බුනේ. ඊට පස්සේ තියෙන්නේ යාල කැලේ ඇතුලේ ලස්සන ගත්ත ක්ලිප්ස් ටිකක්. ඉතින් ඔයගොල්ලන් බලන්න මේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්.